ලංකා බිස්නස් TV. මේ ලංකා බිස්නස් TV ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව. මම ජයත කෝවිලගොඩගේ. මේ වීඩියෝවෙන් අපි අනාවරණය කරන්න ඉතාම වැදගත් කාරණයක්. ලංකාවේ ආර්ථිකය නැවත වතාවක් අර්බුදයට අවධානමකට ලක් වුණොත් මොන වගේ ශේෂ්ත්‍ර වලින්ද ඒ අවධානම ඇති වෙන්න පුළුවන්. මේකෙන් කියන්නේ නෑ අර්බුදයක් ඇති වෙනවා අවධානමක් ඇති වෙනවා කියලා. හැබැයි ඒ අවධානමක් ඇති වෙන්න යම්කිසි විදිහකට බලපාන්න පුළුවන් අංශ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සමීක්ෂණයක් කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනුම තිබෙන විශේෂඥ කණ්ඩායමක් එකට එකතු කරගෙන මේ සමීක්ෂණයට කියන්නේ පද්ධතිමය අවධානම පිළිබඳ සමීක්ෂණය 2025 වසරේ පළමු භාගය සඳහා අපේක්ෂාවන් තමයි මෙහිදී විමසලා බලලා තිබෙන්නේ. මේකෙන් කියන්නේ යම්කිසි විදිහකට ඉවුර කඩාගෙන ගියොත් කඩාගෙන යන්න පුළුවන් මොන වගේ පැතිවලින්ද කියලා. ආර්ථිකය පිළිබඳව උනන්දුවක් දක්වන, ව්‍යාපාර කරන, අවධානමක් ගන්න බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට මේක වැදගත් වේවි. අපි මේ පිළිබඳව මේ වීඩියෝවෙන් විශ්ලේෂණාත්මකව අදහස් දැක්වීමට සූදානම්. මෙම සමීක්ෂණයේ නියදි රාමුව එහෙම නැත්නම් මේ සමීක්ෂණය කරන්නට භාවිතා කරපු කණ්ඩායම ඉතාමත්ම වැදගත්. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු සමාගම්, ඒ වගේම රක්ෂණ සමාගම්, ඒකක බහාර කළමනාකරණ සමාගම්, ආන්තික සැපයුම්කරුවන් සහ ප්‍රාරක්ෂකයින්, කොටස් තැරැව්කාර සමාගම්, ඒ වගේම බලපත්‍රලාභී ශුද්‍ර මූල්‍ය සමාගම් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතනවල අවධානම් නිලධාරීන්ගෙන් සමන්විත නියදයක් මගින් තමයි මේ සමීක්ෂණය සිදු කරලා තිබෙන්නේ. ඔබට එතකොට පෙනෙනවා මේ සමීක්ෂණය සඳහා අදහස් දක්වලා තිබෙන්නේ මේ මූල්‍ය පද්ධතිය අවධානම පිළිබඳව හොඳින්ම කරුණු දක්වන්නට පුළුවන් කණ්ඩායම. ඔවුන් කුමක්ද කියලා තිබෙන්නේ. මේ ග්‍රාෆ් එක බලන්න. මේ ග්‍රාෆ් එක මගින් මේක හොඳටම පැහැදිලි වෙනවා. තැඹිලි පාටෙන් පෙන්වන්නේ ගෝලීය සාර්ව ආර්ථික අවධානම. ඒ වගේම කහ පාටින් පෙන්වන්නේ දේශීය සාර්ව ආර්ථික අවධානම. ඒ වගේම ලා නිල් පාටින් පෙන්වන්නේ මූල්‍ය යටිතල පහසුකම් වලට අදාළ අවධානම. ඒ වගේම කොළ පාටින් පෙන්වන්නේ මූල්‍ය වෙළඳපොළ අවධානම. ඒ වගේම තද නිල් පාටින් පෙන්වන්නේ මූල්‍ය ආයතන වලට අදාළ අවධානම. ලා අලු පාටින් පෙන්වනවා අනිකුත් අවධානම. දැන් බලන්න යම් සිදුවීමකදී මූල්‍ය පද්ධතියට ඉහළ බලපෑමක් ඇති කළ හැකි අවධානම් කොහොමද පෙළ ගැස්විලා තිබෙන්නේ. 2025 පළමු අර්ධය තුලදී, ඒ කියන්නේ මුල් මාස 6 තුලදී යම්කිසි අවධානමක් ලංකාවේ මූල්‍ය පද්ධතියට ඇති වුණොත් මෙන්න මෙහෙම තමයි ඇති වෙන්න පුළුවන්. ගෝලීය වශයෙන් 9.7ක බලපෑමක් තිබෙනවා මේ මූල්‍ය පද්ධතිය යම්කිසි ගැටලුවකට පත් වෙන්න. ඒ වගේම දේශීය සාර්ව ආර්ථික අවධානම තමයි වැඩිපුරම තිබෙන්නේ. ඒක 33.5යි. අපිට පෙනෙන දේ තමයි දේශීය සාර්ව ආර්ථික අවධානම අඩු වෙලා නැහැ. ගිය වසරේ අවසාන අර්ධයේ එහෙම නැත්නම් අවසාන මාස 6 තුලදී 33.5ක් විදියට තමයි දේශීය සාර්ව ආර්ථික අවධානම තිබෙන්නේ. මීට කලින් මේක ගොඩක් වැඩි 37.9ක්, 37.7ක්, 42.6ක් විදිහට තමයි තිබිලා තිබෙන්නේ. හැබැයි ඒක ගිය වසරේ අවසාන අර්ධයේදී 33.5ක් දක්වා පහළට ඇවිල්ලා තිබෙනවා. හැබැයි ඒක තවදුරටත් අඩු වෙලා නැහැ. ඒ කියන්නේ වැඩිම අවධානමක් තිබෙන්නේ මේ ආර්ථික ඉවුර කඩාගෙන ගිහිල්ලා අර්බුදයකටපත් වෙන්න දේශීය සාර්ව ආර්ථික අවධානම. එහෙම නැතුව මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රශ්නවත් ගෝලීය ප්‍රශ්නවත් නෙවෙයි. ලංකාවේ දේශීය ආර්ථිකය තවමත් යම් අවධානමක තිබෙන බව තමයි මේන් පිළිඹු වෙන්නේ. ඒ වගේම අපිට පෙනෙනවා මේ ලා නිල් පාටින් තිබෙන මූල්‍ය යටිතල පහසුකම් වලට අදාළ අවධානම 5.1ක් ගිය වසරේ අවසාන මාස 6ේදී තිබිලා තිබෙනවා. ඒක 9.2ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒ කියන්නේ මූල්‍ය යටිතල පහසුකම් වලට අදාළ අවධානම වැඩි වෙලා තිබෙනවා. මේක සැලකිය යුතු තත්වයක්. ඒ වගේම මූල්‍ය වෙළඳපොළ අවධානමත්, ඒ කියන්නේ මේ කොළ පාටින් පෙන්වන තීරය 2024 දෙවැනි අර්ධයේ 17.5ක් විදිහට තමයි තිබිලා තිබෙන්නේ. ඒකත් 18.6ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒ කියන්නේ එහි යම්කිසි වර්ධනයක් තිබෙනවා. මේ තද නිල් පාටින් පෙන්වන මූල්‍ය ආයතන වලට අදාළ අවධානම් වැඩි වෙලා තිබෙනවා
2024 දෙවන අර්ධයේ 15.6ක් විදිහට තමයි තිබෙන්නේ. එය 19.9ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මෙහිදී කැපී පෙනෙන කාරණය තමයි මෙලා අලු පාටින් තිබෙන අනෙක් අවදානම් තීරය 21.4ක් විදිහට 2024 දෙවෙනි අර්ධයේදී තිබුණා. එය 9ක් දක්වා පහළට ඇවිල්ලා තිබෙනවා. හැබැයි වැඩිපුරම අවධානමක් ඇතිවීම සඳහා හේතු විය හැකි අංශ බවට දේශීය සාර්වාර්ථික අවදානම, ඒ වගේම මූල්‍ය යටිතල පහසුකම් වලට අදාළ අවධානම, ඒ වගේම මූල්‍ය වෙළඳපොළ අවධානම සහ මූල්‍ය ආයතන වලට අදාළ අවධානම් වර්ධනය වෙලා තිබෙනවා. අපි නැවත වතාවක් අවධාරණය කළා කියනවා වැරදියට වටහා ගන්න එපා. මේකෙන් කියන්නේ නෑ ලංකාවේ ආර්ථිකය අර්බුදයට යනවා, අවධානමට ලක් වෙනවා කියලා. මේකෙන් කියන්නේ යම්කිසි විදිහකට එවැනි තත්වයක් ඇති වුවහොත් මොන වගේ අංශවලින්ද මේ වගේ අර්බුදයකට මූලික ආරම්භය ලබා දෙන්න පුළුවන් කියලා. මේක වැදගත් සමීක්ෂණයක්. මොකද මේ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව පුළුවන් මේ අංශවල යම් යම් ගැටලු තිබෙනවා නම් ඒවා හඳුනාගෙන ඒවට විසඳුම් ලබා දෙන්න. ඒ වගේම මේ සමීක්ෂණයේ මෙන්න මේ graph එක බලන්නකෝ. සමස්තයක් විදිහට බැලුවාම මේ graph එකෙන් අපිට පෙනෙනවා යම්කිසි ධනාත්මක තත්වයක් පසුගිය සමීක්ෂණයට සාපේක්ෂව මූල්‍ය පද්ධති ස්ථායීතාවය කෙරෙහි සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වුවන්ගේ පවතින විශ්වාසය සමස්තයක් ලෙස ඉහළ ගිහිල්ලා තිබෙන බව තමයි මේන් පෙන්වන්නේ. ඒ කියන්නේ මීට කලින් තිබුණු තත්වයට වඩා දැන් තත්වය හොඳයි. හැබැයි ඒ අවධානම මෙන්න මේ අංශ වලින් තවමත් තිබෙනවා කියන එක තමයි මේ සමීක්ෂණයේ ප්‍රතිඵල වලින් මේ graph වලින් පෙන්වන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා මේ සමීක්ෂණයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස නෙවෙයි. මේ සමීක්ෂණය සඳහා සහභාගී වූවන්ගේ අදහස් මත තමයි මේ ප්‍රතිඵල එළි දක්වලා තිබෙන්නේ. තාක්ෂණික සටහන් කිහිපයක් තිබෙනවා. ඒ තාක්ෂණික සටහන් මෙන්න මේ විදිහට තමයි තිබෙන්නේ. 2017 වසරේ පළමු භාගයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය ආරම්භ කළ අතර සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව විසින් ද්විපාර්ශ්විකව මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගී වන්නන්ගේ අදහස් නිරීක්ෂණය කිරීම සඳහා මෙම සමීක්ෂණය යොදා ගනු ලැබේ. අපි හිතනවා මේ වගේ තාක්ෂණික කාරණාවලින් ඔබට දැනුමක් අවබෝධයක් ලැබුණා කියලා. මොකද විශේෂයෙන්ම ආර්ථික තීරණ ලබා ගන්නා විට අපි අවබෝධ කරගත යුතු කාරණය තමයි මේ ආර්ථික කරුණු ඒ වගේම ආර්ථික තීන්දුව ගන්නකොට අපේ රටේ ආර්ථිකය මොන දිශාවටද ගමන් කරන්නේ කියන කතාව. ලංකා බිස්නස් TV නිරන්තරයෙන් මේ දැනුම ඔබට ලබා දෙන නාලිකාව. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු මේ වගේම දැනුම ලබා ගැනීම සඳහා subscribe කරන්න ලංකා බිස්නස් TV. බොහොම ස්තුතියි. Lanka Business TV.